දෙවියන්ගේ දේවාඩවියට අයුබෝවන් ගයිස් ඔයාලා මේ එකතු වෙන්නේ කොඩුකාර සිරිපා කරුණාවේ vlog එකත් එක්කයි මේක මගේ ෆස්ට් ටයිම් ගේප් එක මගේ සියලුම අත්දැකීම් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා මේ vlog එකේ. ඉතින් ගයිස් අපි මුලින්ම වාහනය රෙන්ට් කරගත්තා. ඊට පස්සේ අපි ගමන ආරම්භ කරා. ඊට පස්සේ අපි ඉස්සල්ලාම ආවිල්ලා නවත්තුවේ ගැටවේ පන්සලේ. අපි දුර ගමනක් යද්දි කොහොමත් ගැටවෙන් පන්සලට ඇවිල්ලා යන්නේ. ඉතින් ගැටවෙන් පන්සලට ඇවිල්ලා වන්දනාමාන කරගෙන අපි ඔතනින් පිට වුණා ගම්පොරට. ගම්පොරට ඇවිල්ලා කන්න කියාපු තැනක් තියෙනවා සෙත්සිරි එක. සෙත්සිරි එකේ කෑමකට ගහන්න කෑමක් නැහැ. ඉතින් අපි යන ගමන් බඩකඩත් පුරවන බඩකඩ පුරවන කියන මස් මාළු කන්න බැරි හින්දා වෙජිටේරියන් පාරක් කාලා ගමන ආරම්භ කරා. ඉතින් මෙතන ඉඳලා මහලු දුරක් නැහැ කිලෝමීටර් 35ක් වගේ තිබ්බ. ඉතින් මේ යන පාර නම් බල්ලෙක් බලල්ලෙක්ව තිරිනේ නැහැ. ඇතර වාහන ගොඩක් අඩුයි. මේ රෑ වෙලානේ ගියේ. වාහන ඇත්තෙම නැහැ. අවුරුද්දම නැහැ. වාහන ගොඩක්ම අඩුයි මේ පාරේ. ඉතින් ওই විදිහට අපි ওই පාර දිගේ ගිහිල්ලා අපිට ඉස්සල්ලාම සෙට් වුණා සුපිරි කඩයක්. ඉතින් අපි මේ කඩෙන් ග්ලව්ස් කැප් මනම් ඔය සීතල දාන සෙට් එකක් ගත්තා. හැරෙන කෝඩු පැකට් එකක් ගත්තෙත් මේ කඩේ. කෝඩු පැකට් එකේ විස්තරය මම ඉස්සරහට කියන්නම්. රෑට එද්දි ගයිස් පොඩ්ඩක් පරිස්සමෙන් එන්න මීදුම වැඩි ඩ්‍රයිව් කරද්දි පොඩ්ඩක් ස්ලෝ එකේ ඩ්‍රයිව් කරන්න මොකද මීදුම ඉන්න පාර පොඩ්ඩක් පේනවා මදි ඒකින්ද හයියෙන් යන්න බෑ මේ පාරවල පොඩ්ඩක් පොඩි ඒකින්ද ෆුල් සේෆ්ටි වාහනේත් පරිස්සම් කරන් ඉන්න කට්ටියත් පරිස්සම් කරන් අපි කට්ටිය පරිස්සම් කරන් මම නම් යනවා පාකින්න ඔක්කොම ෆුල් වෙලා තිබ්බේ කොහෙවත් තැනක් තිබුණා අයියා කෙනෙක් සෙට්ලා තැනක් දුන්නා එතන සේෆ්ටි වාහනේ සේෆ්ටි අවුලක් අතර පාකින්නක් හොයාගන්න මාර අමාරු වුණා අයියෙක් ඇවිල්ලා දෙයියෙක් වගේ උදව්වක් දීලා පාකින්නක් හොයලා දුන්නා ඊට පස්සේ අපිට ඔතනින් ඇතුළට යන්න තියෙනවා ඔතනින් යනකොට මාර කඩ සෙට් එකක් තියෙන ගයිස් ඔයාලා ජර්සි ග්ලව්ස් අනම්මන ඔක්කොම ටික ඔතනින් ගන්න පුළුවන් ඊට පස්සේ ඔතනින් චුට්ටක් ඉස්සරහට ආපුවම සුමන සමන් දේවාලය තියෙනවා දේවාලයට ගිහිල්ලා දෙවියන් වැඳ පුදාගෙන එතනින් ආශිර්වාද අරගෙන යන්න අමතක කරන්න එපා ඊට පස්සේ සුමන සමන් දෙවි රැකවරණයි කියලා ශ්‍රීපාදේ කරුණා කරන්නයි තියෙන්නේ ඉතින් රැඳින වීඩියෝ එකේ කෝඩුකාරයන්ට අත්දැකීම් ගොඩයි ඉතින් ගයිස් මෙතෙන් ආපුවම ගිනි රාජයකින් එයාලගේ බාම් එක නොමිලේම ගාලා දෙනවා අපේ ඒ වගේම මෙතෙන් ආපුවම තවත් නොමිලේම එයාලගේ ගිනි රාජ ටී එකක් දෙනවා ඒක බීපුවාම අර උගුර බැරන්ඩි ගතිය ඔක්කොම නැති වෙලා යනවා ඇත්තටම ඒක ඒ වෙලාවට සුපිරියක් කියන්න වචන නැහැ ඒක ඒ වෙලාවට මරු ගිනි රාජ බාම් එක ගියා ගයිස් දැන් ගිනි ගන්න ඕලුව මෙන්න මෙතනින් දකුණු පැත්තට තමයි යන්න තියෙන්නේ අපිට ඔතන දකුණු පැත්තට ගියාම විහාරයක් තියෙනවා ඒ විහාරයේත් වන්දනාමාන කරගෙන එතනත් ඉන්නවා කපු මහත්තයෙක් යත් පිරිනූලක්යෙන් බඳිනවා ඒකත් බැඳගෙන දේවාශිර්වාදත් අරගෙන සිරිපා කරුණා කරන්න තමයි තියෙන්නේ ඊළඟට අපිට හම්බෙන්නේ කෝඩු බඳින ස්ථානේ ඔයා ගෙදරින් සකස් කරගෙන ආපු පඳුර එතන කපු මහත්තයාට දුන්නාම එතනින් කපු මහත්තයා කෝඩු ගැට ගන්නවා බලන්න කෝඩු බඳින ස්ථානේ කෝඩු බඳින විදිය අඩවිය බාරසුමන සමන් දෙවියන්ගේ දේවාඩවියට කෝඩුවේ නමේ පුතාට සදක් රාන්තියක් කළ දේවාලෙඩක් දුකක් කරදරයක් නොවේවා සියලු අපල දුරු වේවා සෞභාග්‍ය සතුට වාසනාව සැනසීම උදා වේවා සමන් දෙවියන්ගේ දේව කරුණාව ලැබේවා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච යම් බලං අරහන්තානංච තේජේන රක්කම් බන්ධාමි සබ්බසෝ ඔය දරුවෝ කෝඩුවේ එතනින් කෝඩු බැඳගෙන අපිට ඊළඟට යන්න තියෙන්නේ මකර තොරණ ළඟටයි. මෙතෙන් ආපුවම ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේගෙම පිරිත් නූලක් බැඳගෙන ආශිර්වාදය අරගෙන කටත් පරිස්සම් කරගෙන සිරිපා කරුණාව කරන්න තියෙන්නේ. මට පොඩි බඩගින්නකුත් තියෙනවා. අපි දැන් මොකද කරන්න යන්නේ? අපි කමෝ. ඉතින් සිරිපා කරුණා කරද්දී ওই විදිහට සිරිපා කවි කිය කට්ටිය උඩට කරුණා කරනවා පහළට කරුණා කරනවා ඒ අතරමඟ දෙබස් කවිත් හුවමාරු වෙනවා මේකේ ලස්සන දෙබස් කවිත් හුවමාරුවක් තියෙනවා මම ඒකත් පෙන්නන්න වීඩියෝ එකේ රැඳී සිටින්න දැන් අපි සීත ගඟුලට ටිකක් ළඟා වෙලා ඉන්නේ කමෝ ඔක්කොම දාපු එක අපි කමෝ ඉතින් සීත ගඟුලට ඇවිල්ලා තින්නේ අපි සීත ගඟුලට ආවට පස්සේ අපි ගෙනියන දෙහි ගෙඩි කපලා සීත ගඟුලට බැහැලා මූණ අත පය හොද ගන්න තමයි තියෙන්නේ ඊට පස්සේ ඔතනින් උඩට නැගලා පහන් පත්තු කරන්න තමයි තියෙන්නේ. මේ බලන්න අමුතු හඳුන් කුරක් හම්බුණා. අපි ඒකත් පත්තු කරලා ඔතන ඉඳලා ඉහළට කරුණා කරන්න පටන් ගත්තා. බලන්නකො ගයිස් මේ නඩේ ගුරාගේ සද්දේ කොහොමද කියලා.
Eram patula, manik patula, ram siripa. කමු අපි කමු මේ නඩේ ගුරත් බලන්නකො ඔම් බලන්න ඔතන දෙබසෝ මාරෝකුත් යනවා Sumana kaman, dari pitai, ape budul, api wandin, perali. අපි වඳින් Api wandin, sana kagana, api wandin, perali, api wandin, bata kagana, api wanda, sana kagana, api wanda, wasiripa, api wanda, api wanda, kiri kalut, Brandewa, kiri kalut, Brandewa, tandu kalut, Brandewa, kiri kalut, Brandewa, tandu kalut, Brandewa, ape budul. මේ බුදුගුණ කියන තවත් නඩයක් අපි කමු දැන්නම් ගයි සීතල හැම්මෙන් එනවා ඒකින්ද මං කැප් එක ජර්සි අනම්මනන් ටික දාගෙන පොඩ්ඩක් මාව ප්‍රොටෙක්ට් කරගත්තා ඔන්න අපි එහෙනම් ඉදිකටු පාන්ටල් ළඟ වුණා මෙතන තමයි ඔයාලට ඉදිකට්ටයි නූලයි ගහන්න තියෙන්නේ ඉස්සලාම ඔයා ඇවිල්ලා මෙතන කෝඩු පැකට් එක කඩලා මෙතන කෝඩු පැකට් දාන කසල බඳුනට දාලා එතන ඔයාගේ කෝඩු පැකට් එකේ තියෙන ඖෂධ එක උතන තැම්පත් කරන්න ඕනි මමත් ඉස්සලාම පාරින් දා දන්නේ මේ වටපිට බලන්න කට්ටිය මොකද කරන්නේ කියලා ඊට පස්සේ එක්කෙනෙක්ගෙන් අහුවට පස්සේ තමයි යාලා විස්තරේ කිව්වේ ඉතින් ගයිස් ඔයාලා මෙතෙන් ඇවිල්ලා කෝඩු පැකට් එක කඩා ගන්න කෝඩු පැකට් එකේ තියෙන ඉදිකට්ටයි නූලයි හැරමිටියයි ඖෂධ ටිකයි හඳුන් කූරු ටිකයි ඔයා ඉතින් කෝඩු පැකට් එක අරගෙන ඔය කැඩිච්ච පැකට් එක නම් විහික්කන්න එපා තැන එතන ඩස්බින් එකටම දාන්න ඊට පස්සේ උතන ඖෂධ එක තැම්පත් කරලා වැඳගෙන උතන හඳුන් කූරු එක තියෙනවා හඳුන් කූරු එක අරගෙන හඳුන් කූරු දැල්වගෙන උතන හඳුන් කූරු ගහන තැන ගහන්න ඊට පස්සේ එලා ඉදිකට්ටයි නූලයි හැරමිටියයි ඔය තුන අරගෙන ඉදිකට්ටට නූල දාලා ඉදිකට්ට ඕකේ ගහගෙන උඩට යන්න උඩට ගිහින් නතර වෙන තැනින් හැරමිටියෙන් ඕක කව කරගන්න ඕනේ බලන්න මම මේ කරන විදිහට කරන්න ඔයාලට දිග නූල් බෝලක් ඕන නම් දිග එකක් අරන් එන්න මම මේ කඩෙන් ගත්ත එක නම් එච්චර දිග නෑ ඒක ගොඩක් දුර යන්න බැරි වුණා ගයිස් අපි 60 පාරෙන් කරුණා කරන්න බැලුවට මේ පට්ට සෙනග පොලිම හෙල්ලෙන්නේ නෑ විනාඩි 5කට පඩි දෙකක් විතර යනවා මාරම රශ්යක් තිබ්බේ ඊට පස්සේ බැරිම තැන ඔතන එහා පැත්තට ඇවිල්ලා රත්නපුරේ පාරෙන් ජොයින්ට් එකක් තියෙන උඩට ඕකෙන් යන්නම් කියලා අදිෂ්ඨාන කරගෙන මේ පාර ඇවිල්ලා කැලෙන් රෑ වෙලාවේ ඇත්තට මේ පාරේ කවුරුත්ම හිටියේ නෑ සෙනග ඇත්තටම නෑ ඒ පාරෙන් කරුණා කරා දෙයංග පීටෙන් ළඟටම ලං වුණා. ඉතින් නොදැනීම උදෙත් වෙලා අපිට ගාණක් නෑ අපි නිදාගන්නත් නෑ. ඉතින් එළි වෙනකම් මැහැරලා. ඒ කියන්නේ මේ වෙලාව ඇවිල්ලා 6යි ගාණක්. එතකොට සන්රයිස් එක අපිට හරියට බලා ගන්න බෑ මට. ටාගට් එක තිබ්බේ උඩමළුවට වෙලා ඉන්නේ ඒ වෙලාවට. හැබැයි අවසනාවකට යන්න බැරි වුණා. හැබැයි අපි මේ පැත්තෙන් සන්රයිස් එක නෝමල් බලාගෙන රත්නපුරේ පාරෙන් ඉහළට කරුණා කරා. මේ ටයිම් එකේ කන්දක් මුදුන ඉන්නවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් කියලා ඔයාලා කොහොමද දන්නවනේ බලන්න මේ අවුව අර කඳු අතරට ගලාගෙන යන එක ඒක මාරම වයිබ් එකක් කියන්න වචන නැහැ මාරම ලස්සනයි උඩ මළුවේ හිටියානම් කොහොම තියෙයිද කියලා මට හිතුණා දැන් එන්න සෙනග මේ පාරෙත් වැඩි වෙනවා මේ පාර මහලු කුදුරක් නැහැ මෙතන ඉඳලා හැබැයි මේකටත් සෙනග ජොයින් වෙනවා අපි එද්දි මේ පාර පිරෙන්න මාර සෙනගක්
දැන් නම් චූටි මහන්සියක් දැනුණ පොඩ්ඩක් ඇඟට මොකද පොලිමේ යන්නෙත් නෑ ටිකක් ස්ලෝලි හෝ වැටෙන්න යනවා පොඩ්ඩක් චූටි මහන්සියක් දැනෙනවා ඒ වුණාට අපි දැන් ළඟම ඉන්නේ තව ටිකයිනේ කියලා අපි ඉතින් මීට කරුණා කරනවා දැන් නම් ඉතින් අත ළඟම ඉන්නේ තා චුට්ටය උතනින් උඩට නැංග ගමන් ඔන්න ඇවිල්ලා උඩමලු ඔන්න එනම් දිව්‍ය ලෝකේ ගේට්ටු ළඟට ආවා මම මේ ටිකේ පොඩ්ඩක් කරබගෙන ඉන්නවා පොඩ්ඩක් හිමීට විඳින්නකෝ වීඩියෝ එක ඉතින් ගයිස් උඩමළුව වීඩියෝ කරන්න බෑ ඒකින්ද මම වීඩියෝ කරේ නැහැ ඊට පස්සේ අපි මේ පල්ලෙහාට බහින්නේ රත්නපුරේ පාරෙන්මයි රත්නපුරේ පාරෙන් ඇවිල්ලා හැටම් පාරට මාරු වෙන්න ඕනි ඉතින් බලන්න අපි යනවට වැඩිය මාර සෙනගක් ඇවිල්ලා ඉන්නේ මේක වැඳ පුදා ගන්න බලන්න අපි පල්ලෙහාට යනකම් මාර සෙනගක් හිටියේ පුදුමාකාර සෙනගක් තමයි වීඩියෝ එකේ තව කියන්න ඕනි දෙයක් තමයි මේ උඩ කඩවල් වල කෑම ගණන් ඇයි කෑම ඇත්තරම ගණන්ද කෑම ඇත්තරම පොඩි ගානක් වෙනස් වෙනවා පොඩිත් නෑ චුට්ටි ගානක් වෙනස් වෙනවා මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්න ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඒ ගාන සාධාරණයිද නැද්ද කියලා අන්න ඈත පේන ශ්‍රීපාදේ නමස්කාර කරගෙන තමයි දැන් මෙතන විවේක ගන්න මේක බලන්න මේ අර කන්ද උඩින් වැක්කිරෙනවා දියපාරක් නිකන් දියැලක් වගේ ඔන්න බලන්න උඩ කඩවල් වල කෑම ගණන් වෙන්න හේතුව. ඒ පොඩි මුදලක් ගණන් වුණාට පාඩු නෑ නේද? බලන්න මේ මිනිස්සු විඳින දුක. ඒ වගේ දුකක් විඳලා උඩ කෑම තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද අපිට උඩට කෑමත් අරන් යන්න උනොත් එහෙම මේ ගමන යන්න තවත් අමාරු වෙනවා. ඒකින්ද මේ මිනිස්සුන්ට පින් දෙන්න ඕනේ. මේ මිනිස්සුන්ගෙන් පොඩි ගාණක් වෙනස් වුණාට මේ මිනිස්සුන්ට වචන කියන්න යන්න මොකුත් කරන්න යන්න එපා. මේ මිනිස්සුගේ ගානට ගරු කරලා ඔයාලා කෑම අරගෙන එන්න. පහළට බහිද්දි මේ උස පේන්නේ මෙච්චර උසක් කරුණා කරාද කියලා හිතෙනවා. ගිහින් ඇවිල්ලා මෙතෙන් ගියේ නැත්තම් වැඩකුත් නැහැ. මෙතෙන් රුපියල් 200 ගන්න විනාඩි 10ක මසාජ් එකක් දෙනවා. මේ කකුල් දෙකට මාර සනීපයක් දෙන්න. ඒක දාගත්තට පස්සේ ආයෙ නගින්න පුළුවන් වගේ නිකන්. නෑ ඇත්තටම මාර විදිහට රිලැක්ස් වෙලා යනවා. රුපියල් 200ක් වේදම් කරන්න ලෝභ වෙන්න එපා. ඒකට ගිහිල්ලා මෙන්න ගිහින් එන එක්කෙනෙක්. ඉතින් ගයිස් ඔය විදිහට කෝඩුකාර සිරිපා කරුණාව අවසන් කරන්නයි මං යන්නේ මෙතෙක් වීඩියෝ එක බලා සිටිය ඔබ සැමට ස්තුතියි වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ඔයාගේ කෝඩුකාර යාළුවාට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම subscribe කරන්න FB එක follow කරන්න සෙට්ලා ඉන්න දිගටම ලස්සන වීඩියෝ ටිකක් ගේන්නම් thank you ඔයාලා දෙන support එකට අල්ලන්නේ ඔය මෙහෙ අල්ලපන් දීපන් Cause I'm broke.